ආයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ක්‍රොෂේ බෑග් එක ගොතා ගන්න විදිය. ටී-ෂර්ට් yarn වලින් තමයි කරලා තියෙන්නේ. මිලිමීටර් 4 කටුවෙන් තමයි ගොතන්නේ. මේ විදියට බැජ් අල්ලලා තව මොන හරි ඔයාලා ගාව තියෙන ඇසසරිස් එකතු කරගෙන බෑග් එක හැඩ කර ගන්න පුළුවන්. මේ ටී-ෂර්ට් yarn එකෙන් තමයි මම ගොතන්නේ. ටී-ෂර්ට් yarn එකේ පටන් ගැනීමෙන් මම මේ විදියට බෑග් එක කොටසක් ගොතා ගත්තා. බෑග් එකට මේ වගේ කොටස් දෙකක් ඕනේ. ඊට පස්සේ යාන් එකේ මැදින් මෙන්න මේ විදිහට කුට්ටියක් මෙහෙම ඇදලා ගන්න පුළුවන් එළියට. ඒකේ තමයි යාන් එකේ අනිත් කොන තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් මම අනිත් කොටස ගොතනවා. මාත් එක්කම ගොතාගෙන යමු. හරි ලේසි රටාවකටයි ගොතාන තියෙන්නේ. වරදින එකක් නැහැ. ස්ටෙප් බයි ස්ටෙප් මාත් එක්කම ගොතාගෙන යමු. මුලින්ම දන්වැල් 12ක් ගොතා ගන්න. මේ විදියට දන්වැල් 12ක් ගොතාගෙන ඊට පස්සේ ආපස්සට ගොතාගෙන යමු. පළවෙනි දන්වැල අතහැරලා ඊළඟ දන්වැලේ ඉඳලා ගොතන්න. මුලින්ම සිංගල් ක්‍රොෂේ එකයි. ඊළඟ එකට ස්ලිප් ස්ටිච් එකයි. ආයෙම සිංගල් ක්‍රොෂේ එකයි. ඊළඟ චේන් එකට ස්ලිප් ස්ටිච් එකයි. මේක තමයි ගෙතුම. මේ විදියට මේ චේන් 11ටම ඔයාලා මේ ගෙතුම ගොතාගෙන යන්න. ඔයාලට වෙනත් පැටර්න් එකක් කරගත්තත් ගැටලුවක් නැහැ. මේ කොටු කොටස තමයි අවශ්‍ය අපිට මේ බෑග් එකට. මේ තියෙන්නේ මේ වගේ ගොතා ගන්නපු කොටස. දන්වැලක් ගොතලා අනික් පැත්ත හරවලා ආපස්සට මේ ගෙතුමම ආපහු ගොතාගෙන යමු. මේ විදියට පේලි 9ක් විතර ගෙතෙනවා. මුලින් සිංගල් ක්‍රොෂේ එකයි ඊළඟට ස්ලිප් ස්ටිච් එකයි. මතක තියාගන්න මෙතනදි ගොතන්නේ අපි බෑක් ලූප් එකට. ඒ කියන්නේ Tamanගේ පැත්තට තියෙන නූලට නෙමෙයි එහා පැත්තට තියෙන නූලට තමයි ගොතන්නේ. ඒ ලූප් එකට අපි කියන්නේ බෑක් ලූප් එක. Tamanගේ පැත්තට තියෙනකොට ෆ්‍රන්ට් ලූප් එක. ඉතින් ඔයාලා මේ විදියට බෑක් ලූප් එකට මේ ගෙතුම දාගෙන යන්න. මේ විදියට දෙපැත්ත හරවමින් මේ එකම රටාව වේලි 9ක් ගොතාගෙන යන්න. මේ වගේ කොටසක් ඔයාලටත් එන්න ඇති. දැන් අපිට තියෙන්නේ වටේ සිංගල් ක්‍රොෂේ වලින් පේලියක් යන්න. උඩ කොටස ඉතුරු වෙද්දී U අකුර හැඩයට සිංගල් ක්‍රොෂේ වලින් පේලියක් යමු. එතන ඔයාලා සැලකිල්ලෙන් ගොතන්න ඕනේ. මේ පැත්ත ගොතද්දී මේ පැත්තට සිංගල් ක්‍රොෂේ 8ක් දාගන්න ඕනේ. ගෙතුම් මෙහි වෙනවා නම් ඔයාලා ඒක බැලන්ස් කරගන්න. මේ උස් තැනට සහ පහත් තැන් වලට එක ගානේ මම සිංගල් ක්‍රොෂේ 8ක් දාගන්නවා. අපි හිතමු ඔයාලා මෙහෙම ගොතාගෙන යද්දී සිංගල් ක්‍රොෂේ 8ට වඩා වැඩියෙන් දාන ගෙතුම් ඉතුරුනා කියලා. ඔයාලා ඒක බැලන්ස් කරගෙන හරියට සිංගල් ක්‍රොෂේ 8ක් සමාන්තරව දාගන්න. ගෙතුම් මග හැරලා ගොතලා හරි. මොකද මෙතෙන්ට ගෙතුම් 8යි එන්න ඕනේ. මිමි වලට මම කිව්ව මිමි වලට ගෙතුවොත් සිංගල් ක්‍රොෂේ 8ක් වැටෙන්න තමයි මේක හදලා තියෙන්නේ. සමහර වෙලාවට ගෙතුම් වර්ධින වෙලාවල් තියෙනවා. පොඩි අඩුපාඩුකම් වෙන වෙලාවල් තියෙනවනේ. එහෙම වුණොත් ඔයාලා මේක බැලන්ස් කරගෙන මෙතෙන්ට ගණන් කරලා අනිවාර්යෙන් ගෙතුම් 8ක් තියෙන්න ඕනේ. මේ වගේ චේන් 8ක් වැටලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තට ගෙතුම් 10ක් වැටෙන්න ඕනේ. සිංගල් ක්‍රොෂේ 10ක් වැටෙන්න ඕනේ.
ඒකත් ඔයාලා බැලන්ස් කරලා සිංගල් ක්‍රොෂේ 10කට හදාගෙන ගොතා ගන්න. මොකද මෙතන ස්පේස් 10කට වඩා තියෙනවා. 12ක් වගේ ඇවිල්ලා ඇති. ඒක නිසා එකක් මග හැරලා එකක් වගේ දාලා සිංගල් ක්‍රොෂේ 10ක් ගොතා ගන්න. මම චුට්ටක් ඒක ඔයාලට මෙහෙම පැහැදිලි කරලා දෙන්නම්. මම මේ chart හදාගෙන තියෙන්නේ මේ ගිතුම් ගණන් කරලා ඒ විදිහට තමයි ඔයාලට කියලා දෙන්නේ. මුලින් කොටසක් ගොතලා තමයි ඔයාලට මේ විදිහට හරියටම වරදින්න නැතුව ගොතන හැටි කියා දෙන්නේ. අපිට දැන් මෙන්න මේ වගේ කොටු කොටසක් නේ අවශ්‍ය වෙන්නේ ගොතන්න. අපි මේක වටේට තමයි මේ U අකුර හැඩයට තමයි මේ ගිතුම් දාගෙන යන්නේ. එතකොට අවශ්‍ය වෙන්නේ මේ මැද කොටස මොන පැටර්න් එකකින් ගෙතුවත් කමක් නැහැ. මම කියලා දෙන පැටර්න් එකට වඩා ඔයාලා ගාව වෙන පැටර්න් තියෙනවා නම් සිංගල් ක්‍රොෂේ වුණා කමන්නේ, ගෙතුර කමන්නේ. මෙන්න මේ පැත්තට 8ක් එන්න ඕන ගෙතුම්, මෙතෙන්ට 10ක් එන්න ඕනේ. මෙතෙන්ට 8ක් එන්න ඕනේ. එච්චරයි වැදගත්. මෙන්න මේ ටික මේ තියරිය තමයි වැදගත්. මේ කොටු කොටසේ මේ පැත්තට සිංගල් ක්‍රොෂේ වලින් 8ක්, ඒ කියන්නේ චේන් 8ක් වැටලා තියෙන්න ඕන උඩින්. මේ පැත්තට 10ක් වැටලා තියෙන්න ඕනේ, මේ පැත්තට 8ක් වැටලා තියෙන්න ඕනේ. ඒ ටික ඔලුව තියාගත්තම ඇති. දැන් පැහැදිලි ඇති. දැන් ඒක කරන්න තමයි අපි මේ වටේටම සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්නේ. මේ U අකුර කොටසට විතරක්. U අකුර හැඩයට විතරක් අපි සිංගල් ක්‍රොෂේ ගොතන්නේ ඒකයි. දැන් මෙතෙන්ට සිංගල් ක්‍රොෂේ 10ක් එන්න ඕනේ. එහා පැත්තට 8ක් ආවා. මෙතෙන්ට සිංගල් ක්‍රොෂේ 10ක් ආවා. 8යි 10යි. ආය අනෙක් පැත්තටත් සිංගල් ක්‍රොෂේ 8ක් එන්න ඕනේ. සිංගල් ක්‍රොෂේ 8ක් අර කලින් ගෙතුවා විදියටම ගොතමු. දැන් මේ වගේ කොටසක් ඔයාලට ඇවිල්ලා ඇති. මේ මුදුනේ කොටසට ගොතන්නේ නැහැ. දැන් අපිට දන්වැලක් ගොතලා අනෙක් පැත්ත හරවලා දැන් ගෙතුම් රටාවකට දාගෙන යන්නයි තියෙන්නේ. මෙතන ඉඳලා අමාරු නැහැ. අර චුට්ට තමයි පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න ඕන උනේ. දැන් මෙතන ගෙතුම් 8ක් තියෙනවා. ඒ 8ට සිංගල් ක්‍රොෂේ 7ක් ගොතාගෙන එන්න. එකකට එක සිංගල් ක්‍රොෂේ එක බැගින් සිංගල් ක්‍රොෂේ 7ක් ගොතන්න. ඊට පස්සේ ඊළඟ දන්වැල් දෙකට එකකට දෙක බැගින් සිංගල් ක්‍රොෂේ 4ක් ගොතා ගන්න. මේකට 2යි ඊළඟ චේන් එකට සිංගල් ක්‍රොෂේ 2යි. මේ මුල්ල එහෙමයි වැඩි වෙන්නේ. ආයෙම මෙතන සිංගල් ක්‍රොෂේ 8ක් ගොතන්න. දැන් අපි 8ක් ගොතාගෙන ආවා. ඊළඟ දෙකට මේ මුල්ලේ තියෙන දෙකට එකකට දෙක බැගින් සිංගල් ක්‍රොෂේ 4ක් ගොතා ගන්න. දැන් නැවතත් ගණන් කරලා බලන්න මෙතෙන්ට සිංගල් ක්‍රොෂේ 7ක් ගොතන්න ස්පේස් 7ක් ඇති. ආයෙම ඔයාලා සිංගල් ක්‍රොෂේ 7ක් ගොතන්න. රටාව පැහැදිලි ඇති. මේ විදිහට ගොතාගත්තම තමයි ගුලි ගහන්නේ නැතිව අපිට මේ බෑග් එක ලස්සනට ෆ්ලැට් එකට ගොතා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ දන්වැලක් ගොතලා
අනෙක් පැත්ත හරවලා ආයි ගොතාගෙන යන්න ඕනේ. බලන්න මේ වගේ ආවද කියලා. අතින් ගෙතුම් ඇදලා හදන්න. මොකද ටී-ෂර්ට් යාන් වලින් ගොතන නිසා ගුලි ගහන්න වගේ බලයි ගෙතුම් තද වුණොත්. ඊට පස්සේ ලේසි ගොතන්න. දම්වැලක් ගොතලා අනෙක් පැත්ත හරවලා පළවෙනි ස්පේස් 4ට ස්ලිප් ස්ටිච් 4ක් ගොතන්න ඕනේ. මේ අපි ගොතන්නේ තුන්වෙනි රවුන්ඩ් එක. පළවෙනි රවුන්ඩ් එක සිංගල් ක්‍රොෂේ වලින් ගියා. දෙවෙනි රවුන්ඩ් එක ගෙතුම් වැඩි කරගෙන ආවා. දැන් මේ තුන්වෙනි රවුන්ඩ් එක ගොතන්නේ ස්ලිප් ස්ටිච් 4යි. මේ හැම ගෙතුමකටම ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ එක බැගින් ගොතනවා. හැබැයි අවසානයේත් ස්ලිප් ස්ටිච් 4කට ඉඩ තියන්න ඕනේ. ඒ විදියට පේලි දෙකක් ගොතන්න ඕනේ. ස්ලිප් ස්ටිච් 4 ගොතලා සිංගල් ක්‍රොෂේ 22ක් ගෙතුණා එතෙන්ට. ඊට පස්සේ ආපහු ස්ලිප් ස්ටිච් 4යි. මේ වගේ පේලි දෙකක් ඕනේ. දම්වැලක් ගොතලා අනෙක් පැත්ත හරවලා ආයෙම ඒ වටේම ආපහු ගොතන්න. දැන් මේ වගේ කොටසක් ඔයාලටත් ඇවිල්ලා ඇති. අපි දැන් පේලි 4ක් ගොතලා ඉවරයි. දැන් ඊළඟට යන්නේ පස්වෙනි පේලියට. දම්වැලක් ගොතලා අනෙක් පැත්ත හරවලා නැවතත් ස්ලිප් ස්ටිච් 4යි. ඊළඟට ස්පේස් දෙකකට සිංගල් ක්‍රොෂේ 2යි. එකකට එකයි ඊළඟ එකටත් සිංගල් ක්‍රොෂේ 1යි. ආයෙම මෙතන ගෙතුම් 4ක් ගණන් කරන්න. මේ 4ට එකකට දෙක බැගින් සිංගල් ක්‍රොෂේ 8යි. මෙතන තමයි ඉන්ක්‍රීස් වෙන්නේ. ඒ කියන්නේ මේ බෑග් එකේ වට ප්‍රමාණය වැඩි වෙන්න ගෙතුම් වැඩි වෙන්නේ මෙතන. එකකට දෙක බැගින් ස්පේස් 4කට ගෙතුම් 8ක් දාගන්න. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ 10යි. ස්පේස් 10කට සිංගල් ක්‍රොෂේ 10ක් ගොතන්න. ඊළඟ ගෙතුම් 4ට එකකට දෙක බැගින් සිංගල් ක්‍රොෂේ 8ක් ගොතන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ක්‍රීස් 4යි. එහා පැත්තේ වගේ මේ පැත්තෙත් බෑග් එකේ ප්‍රමාණය වැඩි වෙනවා ගෙතුම් ගණන වැඩි වෙලා. ආපහු ස්පේස් දෙකකට සිංගල් ක්‍රොෂේ 2යි. ඊළඟට මෙතන තියෙනවා ස්පේස් 4ක්. ඒ 4ට ස්ලිප් ස්ටිච් 4යි. පටන් ගැන්මයි අවසානයේ දෙකම එකම රටාව තියෙන්නේ. මැද කොටසට සිංගල් ක්‍රොෂේ ගෙතෙනවා. පැහැදිලි ඇති.
ඒ අපි ගොතලා ඉවර වුණේ 5 වෙනි වටය. දංවැලක් ගොතලා අනෙක් පැත්ත හරවලා 6 වෙනි වටයට යමු. ඒ වටය ලේසි. ස්ලිප් ස්ටිච් 4යි. මුලටත් ස්ලිප් ස්ටිච් 4යි. අවසානයටත් ස්ලිප් ස්ටිච් 4යි. මැද කොටසට සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න. මුලයි අගයි දෙකටම ස්ලිප් ස්ටිච් 4 ගානේ ගොතලා මැද ටික සිංගල් ක්‍රොෂේ වලින් ගෙතෙන්න ඕනේ. ඒ විදියට වට දෙකක් ගොතන්න ඕනේ. එතකොට ඒ ගෙතෙන්නේ 6 වෙනි පේලිය සහ 7 වෙනි පේලිය එකම විදියට. මේ වගේ පේලි දෙකක් ගොතා ගත්තට පස්සේ බලන්න ඔයාලටත් මේ වගේ කොටසක් ආවද කියලා. ඊළඟ රටාවට යමු. අපි මේ විදිහට මාක් කරගමු. එතකොට ලේසි වෙයි ඔයාලට. මම ඒක පස්සේ මතක් වුණේ ඔයාලට කියලා දෙන්න. ස්ලිප් ස්ටිච් 4ක් ගොතන්න ඕනි මුලින්ම. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ 4ක් ගොතන්න ඕනි. ඊට පස්සේ මාක් කරා මේ පැත්තෙනුත් එහෙමයි. ස්ලිප් ස්ටිච් 4යි සිංගල් ක්‍රොෂේ 4යි. මේ ගෙතුම් ටික මාක් කරා. ඊට පස්සේ මැද ටිකට 1යි 2යි 1යි 2යි 1යි 2යි රටාවට සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන්න ඕනේ. පැහැදිලි ඇති. හොඳයි ගොතමු. ස්ලිප් ස්ටිච් 4ක් ගොතන්න. ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ 4ක් ගොතන්න. දැන් මෙතන ඉඳලා පළවෙනි එකට සිංගල් ක්‍රොෂේ 1යි ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ 2යි. ආපහු සිංගල් ක්‍රොෂේ 1යි ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ 2යි. මේ විදියට අර මාක් කරගනිපු තැනට යනතුරු ගොතාගෙන යන්න. ඊළඟට සිංගල් ක්‍රොෂේ 4යි ස්ලිප් ස්ටිච් 4යි. මේ විදියට ඒ රවුම ගොතන්න. මේ තියෙන්නේ එහෙම ගොතා ගත්තට පස්සේ ඔයාලට බෑග් එකේ දිග පළල මේ ප්‍රමාණයක් ඇතිනම් නැවැත්තුවත් කමක් නැහැ. මම තව වට දෙකක් ගොතාගෙන යනවා. ඊළඟ වටේ ලේසි. ස්ලිප් ස්ටිච් 4ක් ගෙතුවා. ඉතිරි හැම එකකටම සිංගල් ක්‍රොෂේ ගොතාගෙන අවසානෙටත් ස්ලිප් ස්ටිච් 4යි. ඒ වගේ වට දෙකයි. මගේ බෑග් එකේ පළු දෙකම ඒ මිමි වලට තමයි ගොතාගත්තේ. මිමි වෙනස් කරන්න නැතුව ඒ වගේ ඔයාලා කොටස් දෙකක් ගොතා ගන්න. දැන් බෑග් එකේ ප්‍රධානම කොටස් දෙක ගොතලා ඉවරයි අපි. මේ වගේ කොටස් දෙකක් ඕනේ. හොඳ පිට කන පිට කියලා වෙනසක් නැහැ. දෙපැත්තම එක විදියයි. ඔයාලට වඩාත් නූල් කොන් එහෙම මතුවලා කොහෙන්වත් පේනවා නම් මේ පැත්ත කන පිටට එහෙම අරගන්න. අරගෙන හොඳ පිට ඇතුළට තියලා වටේට සම්බන්ධ කරගෙන යමු. ස්ලිප් ස්ටිච් වලින් සම්බන්ධ කරන්නත් පුළුවන්. නැත්නම්
නිඩල් එකකට නූල දාලා නෝමල් විදිහට මහගෙන යන්නත් පුළුවන්. ඔයාලා කැමති ගෙතුමකින් මහගෙන යමු. දැන් අවසන් කරපු නූල ටිකක් දිගට තියාගෙන කපා ගන්න. මුලින්ම දාන ගෙතුම එක ළඟ දෙසරයක් විතර දාගන්න. ඊට පස්සේ මේ පේන විදිහට ඔයාලත් මේ නීඩල් එකෙන් ගෙතුම් දාගන්න. දැන් මේ වීඩියෝ එකේ පේන විදිහට මේ කොටස් දෙක එක ළඟ තියලා මේ විදිහට මේ නූලෙන් සම්බන්ධ කරගන්න. එක ළඟ තියෙන ගෙතුම් දෙකට තමයි නූල දාන්නේ. සම්පූර්ණ චේන් එකට නූල දාන්නේ නැහැ. ඔයාලට පැහැදිලි වෙවි මේ ගෙතුම දිහා හොඳට බලන්න. මේ විදිහට මේ සම්පූර්ණ කොටසම ගොතා ගන්න. ඔයාලගේ ගෙතුම කොතනක හරි මිස්ටේක් එකක් වෙලා මේ කොටස් දෙක සමාන්තරව බැලන්ස් නොවුනොත් මොකද කරන්නේ? මේ අපි හිතමු මේ කොටස දිග වැඩි. එතකොට මේ කොටසෙන් මේ අල්ලන නූල හොඳට බලා ගන්න. එහා පැත්තෙන් ස්පේස් එකක් තියලා ඊළඟ නූලට සම්බන්ධ කරනවා. ඊට පස්සේ ආයෙමත් සුපුරුදු විදියට ජොයින් කරගෙන යනවා. ඒ වගේ එකක් දෙකක් වගේ හදා ගන්න පුළුවන්. ලොකු ගැප් එකක් වගේ තියෙනම් හදා ගන්න අමාරුයි, ගුලි ගහනවා. ඒ නිසා හරියට මිමි වලට ගොතන්න. ගොතලා මේ විදියට සමාන්තරව සම්බන්ධ කරගෙන ඉන්න. මට නම් ගැටලුවක් ආවේ නැහැ. දැන් අපි බෑගය මේ විදිහට සම්බන්ධ කරලා ඉවරයි. ඔයාලට පුළුවන් බෑග් එක අනිත් පැත්ත හරව ගන්න. බෑග් එකේ දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන් කියලා මම නම් කියන්නේ. මොකද ගෙතුම් වල ලොකු වෙනසක් නැහැ. මේ විදිහට එහා පැත්ත හැරෙවොත් පොඩ්ඩක් අර පිම්බිණු ගතියක් තියෙනවා බෑග් එකේ. ඉතින් ඔයාලා කැමති විදියකට ඔයාගේ බෑග් එක පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඊළඟට තියෙන්නේ බෑග් එකේ කවරින් එක හදාගන්න. ඒ කියන්නේ ෂිපර් එකක් අල්ලන්නත් පුළුවන්. මැග්නට් බටන් දානවා නම් ඒක කරගන්නත් පුළුවන්. නැත්නම් ෆ්ලැප් කොටසක් ගොතන්න පුළුවන්. මේ වගේ නිමාවක් ඔයාලටත් එන්න ඇති කියලා හිතනවා. මම වීඩියෝ එක අවසානයේ WhatsApp නම්බරය දාලා තියන්නම්. ඔයාලගේ ගැටලු තිබුණොත් මට දාන්න. මම chart එකක් විදියට දෙන්නම් මේ ගෙතුම් රටාව අමාරු අයට. සහ ඔයාලගේ මේ වීඩියෝ එක සම්බන්ධව මේ බෑග් එක සම්බන්ධව ගැටලු ආවොත් මට කමෙන්ට් එකකින් WhatsApp මැසේජ් එකකින් දාලා තියන්න. නූල් කොම් ගෙතුම් මස්සෙන් අරගෙන ගිහිල්ලා මේ විදිහට හංගලා බෑග් එක ක්ලියර් කරගන්න. ඊට පස්සේ අපි මෙතනට ප්ලැප් කොටසක් ගොතන්න යන්නේ. මේ දෙපැත්ත එක සමාන ගෙතුම් තියෙනවා. මැද කොටසට තමයි අපි මේ කොටස ගොතන්නේ. අපි මුලින්ම ගොතපු කොටු කොටස ඒ ඩිසයින් එකම තමයි මෙතන ඉඳලා උඩහට ගොතාගෙන යන්නේ. නූල් කොම් ගෙතුම් මස්සෙන් අරගෙන කලින් ගොතපු ඩිසයින් එකම අපි ගොතාගෙන යමු. සිංගල් ක්‍රොෂේ එකයි, ස්ලිප් ස්ටිච් එකයි. මේ විදිහට මේ රටාව ගොතාගෙන යමු.
තම් වලක් ගොතලා අනෙක් පැත්ත හරවලා නැවතත් ඒ ඩිසයින් එකම ගොතාගෙන යමු. සිංගල් ක්‍රොෂේ 1යි ස්ලිප් ස්ටිච් 1යි. මේ රටාව තමන්ට බෑග් එකේ කවරින් එක අවශ්‍ය උස ප්‍රමාණය එනතුරු ගොතාගෙන යන්න. මේ විදියට පේලි 12ක් 13ක් මට ගොතන්න ඕන වුණා. එක එක අයගේ ගෙතුම් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට අවශ්‍ය පේලි ගණන වෙනස් වෙන්නත් පුළුවන්. ගෙතුම් අඩු වෙන විදියට ත්‍රිකෝණාකාර හැඩයට ගොතාගෙන යන්නත් පුළුවන්. එතකොට දෙපැත්තෙන් චේන් එක අඩු කර කර ඒවට පිරුම් දාගෙන එන්න. දැන් මෙතනදී අපිට ප්‍රෙස් ලොක් එකක් අල්ලන්න ඕනේ. ඒ දෙපැත්තට මැග්නට් බටන් උනත් ඔයාලට දාගන්න පුළුවන්. අත්‍යවශ්‍යම නැහැ. මේ ප්‍රෙස් ලොක් එක අල්ලද්දී පොඩි ගැටලුවක් එයි. අපි මේ දාපු ඩිසයින් එක අනුව ප්‍රෙස් ලොක් එක මෙතන රඳවන්න අමාරුයි. ඒ නිසා අපි එතනට ස්ලිප් ස්ටිච් පේලියක් ගොතාගෙන යමු. මේ වගේ චූටි චූටි ටිප්ස් හොඳට මතක තියාගන්න. මේ විදියට ස්ලිප් ස්ටිච් පේලියක් ගොතාගෙන යමු. ආයෙම දන්වලක් ගොතලා අනෙක් පැත්ත හරලා තව ස්ලිප් ස්ටිච් පේලියක් යමු. එහෙම ගොතාගෙන යද්දී හරි මැද ලකුණු කරගෙන චේන් එකක් ගොතන්න. චේන් එක ගොතලා සම්බන්ධ කරන්නේ නැහැ. නැවතත් ස්ලිප් ස්ටිච්ම ඊළඟ එකේ ඉඳන් ගොතාගෙන යමු. ඒ චේන් එක ඉස්මතු වෙලා තියෙන්න ඕනේ. එතනට තමයි දැන් ඔයාලට මෙතන පැහැදිලිව පේනවා මේ චේන් කොටස ඉස්මතු වෙලා තියෙනවා. එතනට තමයි අපි මේ ප්‍රෙස් ලොක් එක සම්බන්ධ කරන්නේ. මේ වගේ චූටි චූටි දේවල් ඔයාලට ගෙතුම් ගොතනකොට ඉබේම හිතෙන්න ඕන ඉතින්. ඊට පස්සේ ගෙතුම් ඇතුළට හොඳට තල්ලු කරලා අඬුවකින් හොඳට තද කරන්න. එතකොට මේ ප්‍රෙස් ලොක් එක ගැලවෙන්න බලන්නේ නැහැ. ඊළඟට ප්‍රෙස් ලොක් එකේ අනිත් කොටස කොහොමද සම්බන්ධ කරගන්නේ? මේ ප්‍රෙස් ලොක් එකේ අනිත් කොටස මෙහෙම සම්බන්ධ කරන්න ගියොත් අපි මේ ගොතපු ඩිසයින් එක අනුව මේ කොටස් දෙක ඇතුළට මතුවෙන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්නේ? මම කලින් වීඩියෝ එක කරලා ඇත්තේ මේ ගැන තමයි. ඔයාලා මේ වීඩියෝ එක බලන්න. මෙන්න මේ විදියට තියලා ප්‍රෙස් ලොක් එක සම්බන්ධ කරගන්න පුළුවන්. නූල් කොන් හතර පැත්තකින් ඇතුළට ගන්න ඕනේ. මැග්නට් බටන් අල්ලන්නත් මම මේ විදිහටම කියලා දුන්නා මගේ කලින් වීඩියෝ එකේ. ඒක බැලුවොත් ඔයාලට හොඳට පැහැදිලි වෙයි. දැන් බෑග් එකේ වැඩ ගොඩක්ම ඉවරයි. බෑග් එකට වෙනත් ඇසසරිස් ඔයාලා කැමැත්ත පරිදි එකතු කරගන්න, හැඩ කරගන්න. එහෙනම් ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. රැඳී සිටියාට බොහොම ස්තුතියි. කමෙන්ට් එකක්, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. බෑග් මෝස්තර වලට කැමති නම් ඇඳිලා ඉන්න මාත් එක්ක ඉදිරියටත් ලස්සන බෑග් මෝස්තර ගේනවා. එහෙනම් තෙරුවන් සරණයි. සතුටින් ඉන්න හැමෝම ආයෙ හමු වෙමු තවත් ලස්සන බෑග් මෝස්තරයකින්.